Google ආයතනයෙන් ලබා දුන් AI වීඩියෝ පාවිච්චි කරලා තමයි ඔයාට මේ තිරේ දිස්වන වීඩියෝ කීපය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මීට වැඩි තාත්වික විදියට ඊටාම කෙටි කාල සීමාවකින් වීඩියෝ එකක් Google AI හරහා හදාගන්න පුළුවන්. හැම දිනකට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වැඩිපුර විස්තර මේ වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. පළවෙනිම ඔයා Google app එකට ගිහින් search bar එකේ type කරගන්න Google AI Studio කියලා. මේ site එක තමයි Google සමාගම AI වීඩියෝ හදන ඔයාලට free වීඩියෝ එකක් හදාගන්න දීපු එකම site එක. මේ site එකට ගියාට පසු මුලින්ම interface එක close කරගෙන ඊට පස්සේ ඔයාලට box දෙකක් පේනවා. ඒකට හරි ලකුණ දාගෙන accept කරන්න. ඊට පස්සේ ඔයාලා website එකකට තමයි අරන් යන්නේ. මම මුලින්ම මේ website එකේ register නිසා තමයි මම ඔයාලට step by step කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ generate media කියන option එකට click කරගන්න. ඊට ඔයාලට option තුනක් වෙනවා. image video කියලා option තුනක් වෙනවා. video කියලා ගිහිල්ලා select කරන්න. ඔයාලට දකුණු අත පැත්තෙන් setting ටිකක් වෙනවා. පළමුව video 2 කියලා පෙන්නනවා. ඒ විදිහට තියෙන්නේ. දෙවෙනියට තියෙනවා number of result කියලා. ඒ කියන්නේ හදන වීඩියෝ එකේ copy කීයක් ඔයාලට ඕනද කියලා තමයි ඒ අහන්නේ. ඊළඟට ඔයාලට පෙන්නන්නේ වීඩියෝ එකේ size එක. ඊට පස්සේ ඔයාලට පේනවා වීඩියෝ duration කියලා. මේකේ උපරිම දීලා තියෙන්නේ තප්පර 8ක් වගේ කාල සීමාවක් විතරයි. මේ විදිහට තමයි ඔයාලට මේ වීඩියෝ duration එක දීලා තියෙන්නේ. පහළට යනකොට resolution එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඉහළ තියෙනවා වීඩියෝ size. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලාවට වීඩියෝ size දෙකක් මේකේ දෙනවා. ඒ කියන්නේ YouTube long videos විදියට, ඒ වගේම shorts video විදියට, TikTok වගේ ඒ විදියට size දෙකක් පෙන්නනවා. ඒ වගේම frame rate එක වෙනස් කරන්න බෑ. resolution එකත් වෙනස් කරන්න බෑ. ඊළඟට ඔයාලට පේනවා ඇති describe your video කියලා confirm කරන්න. ඔයාලගේ phone එකේ තියෙන Google Drive එකට සමග තමයි මේ join. එතෙන්ද ඔයාලට කරන්න තියෙන්නේ email එක දීලා log වෙන්න. මම මුලින්ම මේ email දීලා log වෙලා නිසා තමයි ඔයාලට මේ දේ හරියට කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ font එකක් දෙන්න. strong font එක. ඔයාලට මොන වගේ වීඩියෝ අවශ්‍යයිද කියලා type කරගන්න. strong keyword එක දෙන්නත් මෙතෙන්දී අමතක කරන්න එපා. මේ විදියට ෆොන්ට් එකක් දීලා වීඩියෝ එක කොහොමද හදන්නේ කියලාද මම ටයිටල් එකක් දෙන්නම්. කළු පාට ලස්සන පූසේ ළමයෙක් එක්ක සෙල්ලම් කරනවා කියලා මේ වගේ ටයිටල් එකක් දෙනවා. 3D animation කියලා. එතකොට මෙන්න මේ විදියට තමයි ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. ඉතාම කෙටි කාල සීමාවක් තුළදී ජෙනරේට් විනාඩි 2ක් වගේ කාලයක් යනටත් ඉස්සෙල්ලා ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට වීඩියෝ එක ඕනම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. AI එක හරහා හැදෙන මේ වීඩියෝ එක පහලින් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ විදිහට ජෙනරේට් වුණු වීඩියෝ එක ඔයාලට පෙන්වන්න ප්ලේ කරලා ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි මේ AI එක හරහා හදලා තියෙන්නේ. මෙතෙන්දී ඔයාලට මේ වීඩියෝ එක ප්ලේ කරද්දී පහලින් ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙන එක පේනවා. ඔයාලට මේ විදිහට පේනවා ඇති. කොහොමද වීඩියෝ එකක් නිර්මාණය කරගන්න කියලා. මේ විදිහටම තමයි ඔයා ෆොටෝ එකක් ඇඩ් කරලා උනත් ඒ ෆොටෝ එකට අවශ්‍ය වීඩියෝ එක ඔයාලා සිලෙක්ට් කරගන්න. ඊටම පහසුවෙන් ඉතින් Google අලුතෙන් ලබා දුන් පහසුකමට මේ දේ කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේ වීඩියෝ පුරාට එකතු වෙලා යම් සිද්ධානමක් අවබෝධයක් ලබා ගන්න ඇති. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු නැවතත්. හැම දිනකටම
තෙරුවන් සරණයි.